ඔයාලගේ පිග්මන්ටේෂන් තියෙනවද? පිග්මන්ටේෂන් කියලා කියන්නේ මොනවද? ඇති වෙන්නේ කොහොමද? පිග්මන්ටේෂන් නැති කරගන්නේ කොහොමද? අපි කතා කරමු පිග්මන්ටේෂන් කියන්නේ මොනවද කියලා. පිග්මන්ටේෂන් කියන්නේ අපේ හමේ ඇතිවන තද කළු ලප. මේක ඇති වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානතම හේතුවක් තමයි අපි තද ඉරේ අවුවේ අනේක. ඉරේ එළියෙන් හම ආරක්ෂා කරගන්න මෙලනින් ඉපදගන්න. මේ මෙලනින් වැඩිපුර තැන්පත් වීමත් එක්ක තමයි මේ පිග්මන්ටේෂන් ඇති වෙන්නේ. ඒ වගේම පිම්පල් මාක්, හෝමෝනන් බැලන්ස් වෙන්න පුළුවන්, ජානමය ගැටලු. අපි අද කතා කරමු ඉරාවුවත් සමග ඇතිවෙන පිග්මන්ටේෂන් නැති කරගන්න කොහොමද කියන එක. ඒකට අපිට කරන්න පුළුවන් පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි සන් ක්‍රීම් එකක් යූස් කරන එක. අපි ඉස්කෝලේ යන කාලේ ගොඩක් වෙලාවට ඉරාවුව යනවා. අවුරුදු 30 35 පහ වෙනවත් එක්ක තමයි අපිට මේ පිග්මන්ටේෂන් බලා ගන්න පුළුවන්. ඔයාගේ අම්මගේ තාත්තගේ කම්මුණු දෙපැත්තේ ගොඩක් වෙලාවට කළු වෙලා තියෙනවා. ඒක තමයි අපි මේ කතා කරන පිග්මන්ටේෂන්. හැබැයි ඒක එන්න හේතුව ඉරාවුව යන එක විතරක්ම නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ හෝමෝන ගැටලු, ඒ වගේම ජානමය ප්‍රශ්න වෙන්නත් පුළුවන්. අපේ අම්මගෙන් අපිට එන්න පුළුවන්. ඊට පස්සේ අපේ අම්මට අපේ අම්මගෙන් එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ප්‍රොඩක්ට් යූස් කරත් අපිට රිසල්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා මේකට ප්‍රතිකාර ලබා ගන්න එක. ඉතින් අපිට තියෙන අපි ඉරාවුවේ ගිහිල්ලා ඇතිවෙච්ච පිග්මන්ටේෂන් නම්, ඒ වගේම පිම්පල් මාක්ස් නිසා ඇතිවෙච්ච පිග්මන්ටේෂන් තත්ත්ව නම් අපිට පුළුවන් niacinamide, alpha butylene, vitamin C, kojic acid ඒ ingredients තියෙන beauty product use කරන්න. හැබැයි අපි අනිවාර්යෙන්ම sun cream එකකුත් use කරන්න ඕනේ. ඉදිරියේදී තියෙන පිග්මන්ටේෂන් තත්ත්ව දැම්ම తీර නවත්ත ගන්න අපිට තියෙන එකම සොලියුෂන් එක අපි දැම්ම ඉඳන් sun cream එකක් use කරන එක.